අනුරාධ තෙන්නකෝන් ජාතික ගොවිජන කමිටු සභාපති විශේෂයෙන් මේ මාධ්‍ය හමුව අද දින කැඳවන්න අපි තීරණය කරේ මේ වන විට ඊයේ සිට අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාත තුල ගබඩා තුනක් කැරලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ එක ගබඩාවකුත් ඒ ගබඩාවේ ධාරිතාවය තියෙන්නේ මෙට්‍රික් ටොන් 1000යි ගබඩා කරගන්න පුළුවන්. ඊළඟට නැගෙනහිර මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන් කඩවල ගබඩා වැරලා තිනවා. ඒකෙත් මේ ගබඩා කරගන්න පුළුවන් උපරිම ධාරිතාව මෙට්‍රික් ටොන් 1000යි. ඊළඟට තමයි කිලිනොච්චේ ගබඩාවක් කරලා තිනවා. මඩකලපුවේ වාලච්චේනේ එක ගබඩාවක් කරලා තිනවා. එතකොට දැන් මේ තියෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර වැඩ කරලා තියෙන ප්‍රමාණයක් සහ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපු දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුල මෙවර යල්කන්නේ පොහොර විතරක් දීලා තියෙනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව හෙක්ටයාර 4,2756කට 756ක් හෙක්ටයාර වගා කරලා තියෙනවා සමස්ත ලංකාවේම කුඹුරු ප්‍රමාණය. එතකොට අම්පාර දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙන ප්‍රමාණය තමයි අම්පාර දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙනවා හෙක්ටයාර 55356යි. ඊළඟට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 31205යි. ඊළඟට මඩකලපු දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙන හෙක්ටයාර 32820යි. ඔක්කොම මේ අම්පාර දිස්ත්‍රික්ක මඩකලපු දිස්ත්‍රික්කයේ එතකොට මේ දිස්ත්‍රික්ක තුනේම ගොවියෝ විතරක් ගොවියන්ට පොහොර දීලා තියෙන ගොවියෝ විතරක් ඉන්නවා 1,22,456යි. හැබැයි අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියෝ ඉන්නවා 63,117ක්. ඊළඟට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ගොවියෝ 32,123යි. මඩකලපුවේ ගොවියෝ 27,200යි. මේ ගොවියන්ගේ නාම ලේඛනය මම කියන්න හේතු වුණේම දැන් ගොවියෙක්ගෙන් වී මිලදී ගන්නේ කිලෝග්‍රෑම් 2500යි කියලා ප්‍රමිතියකට ඇවිල්ලා තියෙනවා. එහෙම නිර්ණායකට ඇවිල්ලා තියෙනවා. එක ගොවියෙක්ගෙන් වී මිලදී ගන්නේ වී කිලෝ 2500යි කියලා. එතකොට මේ සමස්ත දිස්ත්‍රික්කවලම වගා කරලා තියෙන ගොවියෝ සමස්ත ගොවි ප්‍රමාණය ඉන්නවා අම්පාර දිස්ත්‍රික්කයේ 60,000 ගානකින්. එතකොට වී ගබඩා කරගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අම්පාර දිස්ත්‍රික්කයේ තුල ගබඩා 46ක් තියෙනවා විවෘත කරන්න පුළුවන්. ඊළඟට මඩකලපු දිස්ත්‍රික්කයේ තුල තියෙනවා ගබඩා මඩකලපු දිස්ත්‍රික්කයේ තුල ගබඩා 26ක් තියෙනවා. ඊළඟට තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තුල ගබඩා තියෙනවා 12ක්. මඩකලපු දිස්ත්‍රික්කයේ තුල ගබඩා 8යි. අම්පාර දිස්ත්‍රික්කය තුල ගබඩා 46යි. 46න් තාම ඇරලා තියෙන එකයි පාලං කඳවුර විතරයි. ඒකෙත් වගා කරන්න පුළුවන් ගබඩා කරගන්න පුළුවන් මෙට්‍රික් ටොන් 1000ක ප්‍රමාණයක් විතරයි. එතකොට දැන් ඊයේ වීඇලේ මණ්ඩලයේ සභාපතිවරයා කියනවා අපි මේ වන විට ගබඩා 146ක් හෝ යම් ප්‍රමාණයක 100ට වැඩි ප්‍රමාණයක් ඇරලා තියෙනවා කියලා. දැන් අම්පාරේ එක නම් ඇරලා තියෙන්නේ. අම්පාරේ තාම ගබඩා ටික හිස් වෙලා නැහැ. ඊළඟට උතුරු පළාතේ හිස් වෙලත් නැහැ. මඩකලපුවේ සහ අනිත් ගබඩා එකක්වත් හිස් වෙලා නැහැ. අපි අහනවා මේ ගජමෑන් වගේ කාවද මේ රවටන්නේ? දැන් මේ ගජමෑන් උන්නේ හරියට මේ වීඇලේ මණ්ඩලයේ සභාපතිවරයා හිතන් ඉන්නවා නම් මේ රටේ ගොවි ජනතාව මේ රවට්ටන්න පුළුවන් කියලා. එහෙම රවට්ටන්න බෑ. ගොවියෝ දන්නවා තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන ඇරලා තියෙන ගබඩා ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට මේ නූල් සූත්‍ර ආණ්ඩුවටයි මාධ්‍ය ඉස්සරහටයි දාන්න මහත්තයෝ. ඒ නිසා ඔය වගේ කප්පටි වැඩ බොරුකාර චූටි ගජමෑන් වගේ වෙන්න එපා. ඒ නිසා අපි කියන්නේ තමන්ගේ බොරුව තමන් වහගන්න. අපි ඔප්පු කරලා පෙන්න දැන් හෙට වෙනකොට එහෙනම් අනිත් ගබඩා ටික අරින්න ඕනේ. මේ ගබඩා ටික අරින්න බෑ. දැන් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා මෝල් හිමියෙකුට විතරක් අන්න උතුරු පළාතේ වී ටික දැන් හිස් කරගන්න දෙනවා. පළාත්වල ගබඩාවල ඇත්තටම හිස් කරන්න ඕනේ. හැබැයි නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඒ නිසා මේවා කල්ැතුව කරන්න පුළුවන්. දැන් අස්වරු නෙල්නකොට භාගයක් විතර දැන් 130ක් විතර අස්වරු නෙල්ලා ඉවරයි. ගොවියන්ට වී ටික දෙන්න බෑ. ඊළඟට තමයි අම්පාර දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙන ප්‍රමාණ අනුව. එතකොට මේ වී ටික මිලදී ගන්න බෑ. ආණ්ඩුවෙන් වී මිලදී ගන්න මෙට්‍රික් ටොන් 40000කට ආසන්න ප්‍රමාණයක් තමයි ගන්න. ඊළඟට ඉතුරු වීම අපි කිව්වා මේ කන්නේ අපේක්ෂිත වී අස්යන්න. මේ වගා කරලා තියෙන හෙක්ටයාර 4,03,000කට ආසන්න ප්‍රමාණය අපේක්ෂිත වී අස්යන්න වී මෙට්‍රික් ටොන් 18,00,000ත් 20,00,000ත් අතර. එතකොට ආණ්ඩුව විසින් වී මිලදී ගන්න මෙට්‍රික් ටොන් 40,000 නම් ඔය කියන ගබඩාවල ධාරිතාවය ගත්තාම උපරිම ධාරිතාවේ මෙට්‍රික් ටොන් 80000යි. එහෙම නැත්නම් මෙට්‍රික් ටොන් ලක්ෂය තමයි උපරිම. කොච්චර මේවා කරත්. එතකොට අපි කියමු ලක්ෂයක් මිලදී ගත්තා. හැබැයි ලක්ෂයක් වී මිලදී ගන්න මුදල් වෙන් කරලා නැහැ.
දැනගන්න තියෙන තොරතුරු අනුව මිලියන 6000යි වෙන් කරලා තියෙන රුපියල් මිලියන 6000යි ඒකෙන් ගන්න පුළුවන් උපරිමයෙන් V මෙට්‍රික් ටොන් 40000යි. වෙන ක්‍රමයෙන් හරි අපි ආණ්ඩුවට කියන්නේ මේ වෙලාවේ ගොවියන්ගේ අර ඉතුරු වීට එක දැන් අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරලා තියෙනවා එක ගොවියෙක්ගෙන් ගන්න V කිලෝ 2500යි කියලා. එක ගොවියෙක්ගෙන් V කිලෝ 2000. එතකොට V කිලෝ 5000 6000ක් ගන්න ගොවියෝ අක්කර 2 3 4 5 වගා කරලා තියෙන ගොවියන්ගේ වී ටික අහවල් මොකද ওই නිලධාරීන්ගේ ගෙදර ගොඩ ගහන්නද? ඊළඟට මේ වෙළඳෑමති හරි කුෂිකර්මමති හරි නාමල් කරනවත්ලා ගෙවල් වල ගොඩ ගහන්නද? ඒ නිසා අපි කියන්නේ නැහැ වී අලෙව මණ්ඩලය මුළුමනින්ම වීතොක ගන්න ඕනේ කියලා කියන්නේ නැහැ. හැබැයි මේකට නිසි ක්‍රමවේදයක් හදලා නැහැ තාම. අඩු ගානේ වී අලෙව මණ්ඩලේ දාලා තියෙන චක්‍රලේඛන වල කොන්දේසි උනක් දාලා තියෙන ප්‍රමාණයක් ගත්තාම එක වී මිටියක් අනිවාර්යයෙන්ම වී කිලෝ 50යි 250යි ග්‍රෑම් 250යි චක්‍රලේඛන විතරයි. ඒ කියන්නේ ගොවියට එහෙම කරන්න Taman තරාදියක් තියන මාර කතන්දරයක් නේ. එහෙම දෙන්න බෑ. මේ කරන්නෙම ගොවියාට වී අලෙව මණ්ඩලේ දෙන වී ටිකත් අකර්මණ්‍ය කරලා නොදී ඉන්න තත්තර තමයි මනස හදාන්නේ. ඒ නිසා වී අලෙව මණ්ඩලේ සභාපති ගජමෑන් වගේ වුණාට කමක් නැහැ. හැබැයි මේ වගේ උත්තර දෙන්න බොරු කියන්න එපා. ගොවියෝ බොරු කියලා රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම් ඔබතුමා තමයි වී අලෙව මණ්ඩලේ සභාපතිවරයා තමයි ලොකුම මෝඩයා. මොකද දැන් ඇරලා තියෙන ප්‍රමාණ ගත්තා මේවා දැන් අරින්න බෑ. දැන් උතුරු නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ මඩකලපුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හැම තැනම අස්වනු නෙලමින් පවතිනවා. තව පොළොන්නරු එක ගබඩාවක්වත් ඇරලා නැහැ. පොළොන්නරු වෙනන් තාම අස්වනු නෙලන්න පටන් ගත්තේ නැහැ. තැනින් තැන් නෙලනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක ගබඩාවක් ඇරලා තිනවා. අනිත් ඒ ගබඩා හිස් වෙලා නැහැ තාම. දැන් අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන වී ගබඩා 46න් හිස් වෙලා තියෙන්නේ මේ වන විට ඊයේ හිස් වෙලා තියෙන ඔය පාලම් කඳුර එක විතරයි. ඒක විතරයි මේව කරේ. ඒක නිසා තමයි ඒක ඇරි ඒකෙනුත් ගන්න පුළුවන් V මෙට්‍රික් ටොන් 1000. ඒ කියන්නේ V කිලෝ ලක්ෂ 10යි ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ ගොවියන්ටත් V ටික දී ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි කියන්නේ මෙතන බරපතල විදියට V මිල V ටික විකුණා ගන්න බැරිව ගොවියා අන්තසරණ තත්ත්වයටපත් වෙනවා. ඉතුරු V ටික කුණු කොල්ලේට තමයි දෙන්න වෙන්නේ. V මිල මේ පාර සමහරවිට පුජ්‍යලිකංශය මේ තත්ත්වයන් මත රුපියල් 75ටවත් V ටික දී ගන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව මුල ඉඳන්ම මේක සැලසුම් සහගතව නිසි කළමනාකාරීත්වයෙන් යුතුව වැඩ කරේ නැහැ. ආණ්ඩුව කරේ අර ගමේ ගොඩේ කියමනක් තියෙනවා මොකද්ද බර හැදුනහම තමයි පිටිය මතක් වෙන්නේ කියලා. වී අස්වනු නෙලනකොට දැන් නෙලමින් පවතිනවා. ඊයේනේ හත්තලා මේ ගබඩාවක් ඇරියේ. ඇරියත් මෙච්චරයි ගන්න කියලා කියනවනේ. ඒතර ගොවියා මොකද කරන්නේ? ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි කුෂිකර්ම දෙපාර්තමේන්තු කුෂිකර්ම මාත්‍යාංශයේ වගකීම තමයි වී අලෙව මණ්ඩලයේ තියෙන එකට නිශ්චිත විදියට විධිමත් සැලසුම් සකස් කිරීම. ඒ නිසා මේක ආවට ගියාට මේක ඔහේ කරන්නම් වාලේ කරේ කිසිදු සැලසුමකින් තොරව කිසිදු වැඩපිළිවෙලක් නැතුව තමයි කරේ. හැබැයි පම්පෝරි නංගානවා මයික් ඉස්සරහට ඇවිල්ලා කියනවා මෙච්චරයි ධාරිත කියලා. ඇත්ත වසන් කරනවා ගොවියන්ගෙන්. බොරු කියලා ගොවියට බොරු කියලා වී අලෙව මණ්ඩලයේ සභාපතිවරයා ගජමෑන් වගේ හිතන් ඉන්නවනම් මේක කරා කියලා මේ නූල් සූත්‍ර දැම්මා කියලා මේකෙන් දිනන්න පුළුවන්. මේක ඇත්ත කියලා ගොවියෝ පිළිගනී කියලා ඔබතුමා තමයි ලොකුම පචකාරයා බොරුකාරයා. ඒ නිසා ගොවියට ඇත්ත කියන්න මතක් කරන්න. මොකද ඔබතුමාලට කවදා හරි දවසක ගෙදර යන්න වෙනවා. ඔබතුමා ඉන්නෙත් මං හිතන්නේ ඔය සම්බන්තා තියෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කය තුල, කෑගල්ල දිස්ත්‍රික්කය තුල හිටියත් හැබැයි ගමට බහින්න ඕනේ. ඒ නිසා ගම්මුන්ගෙන් මේ ගොවියගෙන් ප්‍රතික්ෂේප වෙන කෙල ගහන තැනට නම් පත් වෙන්න එපා. ඇත්ත කියන්න. ඇත්ත කියලා මොනවා වුණත් කමක් නැහැ. මොකද ඒතර ගොවියත් අවබෝධයෙන් ඉන්නවා, අපිත් අවබෝධයෙන් ඉන්නවා. හැබැයි හිතන්න එපා අපිට මේ තොරතුරු ලැබෙනවා. අපි මේවා හොයනවා, නිරන්තරයෙන් හොයනවා. ගන්න පුළුවන් ප්‍රමාණ. ඒ නිසා ඒ ගැන අපි අවදියෙන් ඉන්නේ. ඒ ගැන විමසිල්ලෙන් අපි ඉන්නේ. දැන් අර උතුරු පළාතේ අන්න කිසිදු ප්‍රසම්පාද වී අලෙවි කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා මෝලකට විතර පොළොන්නරුව පැත්තේ තියෙන ඕනනම් අපිට තොරතුරු ඒව යවහනවල සියලු තොරතුරු අංකපව අපි ළඟ තියෙනවා. ඒවා දෙන්න පුළුවන්. හැබැයි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව තමයි මේ වැඩේ කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් අපේ අම්මේ මම ඒකයි අර එතුමා තමයි මේ ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලයේ ඉන්න ගජමෑන්. එතකොට එතුමා නූල් සූත්‍ර වැඩක් නේ කරන්න හදන්නේ. එන පම්පෝරි ගහනවා මේවා කරලා දාලා. එතුමාගේ උද්දච්චකමයි නොදන්නාකමයි පිළිබඳව මරි මෝඩකම පිළිබඳව අපි කනගාටු වෙනවා. එතුමා හිතන් ඉන්නේ මේ මාධ්‍ය ඉස්සරහට ගෙල්ල මේ කටයුතු කරපුවාම අම්මට තේරෙද මෙච්චර ඇරියා 146ක් ඇරියා. දැන් වී ටික හරි ඔක්කොම හරි කියලා. අම්පාරේ තව පාලම් කඳවුර එකයි. ඒකෙත් ගන්න පුළුවන් උපරිම ධාරිතාවේ වී මෙට්‍රික් ටොන් 1000යි. එතකොට ගෝණ මේ ත්‍රිකුණාමලේ ගෝමරන් කඩවල ගබඩාවේ වී මෙට්‍රික් ටොන් 1000යි.
මඩකලපුවේ වාලච්චේනේ අරපුවේකෙත් V මෙට්‍රික් ටන් 1000කට ආසන්න ප්‍රමාණයක් ගන්න වෙන්නේ. ඒ කියන්නේ උපරිම ධාරිතාවය ගත්තාම V කිලෝ ලක්ෂ 30ක් විතර. ලක්ෂ 30ක් කියන්නේ ස්තෝත්‍යමයි. ඔය උතුරු නැගෙනහිර පළාතෙම මේ පාර වැඩ කරලා තියෙනවා අක්කර 2,98,450ක් අක්කර වැඩ කරලා තියෙනවා. හෙක්ටයාර 1,19,381ක්. නැගෙනහිර පළාත් තුල. ඒ කියන්නේ ත්‍රිකුණාමල මේ මඩකලපුව අම්පාර ඔය දිස්ත්‍රික්ක තුනේ. ඒතර ඔය දිස්ත්‍රික්ක තුනේ අපේක්ෂිත VS යන ගත්තාම අක්කරයකින් V කිලෝ 2000ක් තිබ්බත් එතකොට ගන්න පුළුවන් වෙන ප්‍රමාණය ගත්තාම මෙට්‍රික් ටන් 4,00,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගජමෑන් වගේ මාධ්‍යයට ඇවිල්ලා කරන්නේ පට්ටපල් බොරු ගොවියා රවටන එක. එතුමා නූල් සූත්‍ර දාලා ගොවියා රවටන්න හදනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙන් පෙන්වන්නේ එතුමාගේ බැරියාව නොහැකියාව ඒක පම්පෝරියක් විදිහට ගන්න උද්දච්චකම හින්දා තමයි. අනිත් එක මේ ගබඩා 146ක් අරින්න 23ක් හෝ 123ක් හෝ අරින්න මේ නිලධාරීන් ඉන්නෙත් 60යි ඉන්නේ. බොරු නම් 60කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. නිලධාරි නෑ. සමහරවිට උදේවරු එක ගබඩාවක් කරනවා. දැන් අම්පාර 46ක් නෑ. අම්පාර දිස්ත්‍රික්කය තුල ගබඩා 46ට නිලධාරීන් නෑ. එතකොට මේ නිලධාරීන් 46ක් නැතුව කොහොමද අරින්නේ? බලා ගන්න පුළුවන් ඉස්සරහට අපි එකින් එක පෙන්නන්නම්. මේ කරපු බොරුවට උත්තර දෙන්න අපි ඕන වෙලාවක සූදානම්. බොරු කරා කියලා නූල් සූත්‍ර දැම්මා කියලා ගොවියව රවට්ටන්න බෑ. රැවටෙන්නේ එතුමම තමයි. එතුමා තවත් ගජමෑන් කෙනෙක් සහ මරි මෝඬ උද්දච්ච නූල් සූත්‍රකාරයෙක් විතරයි.